නියම ශ්‍රී ලාංකික රාක්ෂ කුලයේ රාක්ෂ ගණයේ ඉපදුණු අපගේ ලෙයින් මසින් හැදුණු වැඩුණු සිංහල දෙවි කෙනෙක් තමයි විභීෂණ දෙවියෝ කියලා කියන්නේ. සමහර දේව පුරාණ කතාවලදී ඒ කියන්නේ රාමායනය වැනි හින්දු ආකල්පයක් පෙරදැඩි කරගත් ඉන්දියානු කෘතියක මෙම විභීෂණ දෙවියන් ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගහලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි විශේෂයෙන්ම මේ රාවණා සහ විභීෂණ දෙවියන් අතර විරසකයක් පැවතුනායයි ජනතාවට ජනයාට කාවද්දලා තියෙනවා. ඒ වගේම ද්‍රෝහියෙක් ලෙස රාවණ රජුව රාමාට පාවා දුන්නාය කියලා මේ විභීෂණ දෙවියන් හංවඩු ගහලා තියෙනවා. ඔබ දන්නවාද? විභීෂණ දෙවියන් කියලා කියන්නේ ඉතාමත් තේජස් සම්පන්න ලංකාව දිග්භාගයේ කැලණි වෙහෙර මූලිකත්වයේගෙන යහතින් දිවස් කරුණාකර වැඩවදාහරන යහපත් නීල වර්ණ දෙයකින් යුතු තාමත්ම බල සම්පන්න දෙවි කෙනෙක්. කවදාකවත් එතුමා මේ විභීෂණ දෙවියන් රාවණාව රාමයට පාවා දුන්නේ නැහැ. මේ දේව පුරාණ කතාවලදී දෙන මෙම බැරදි පිළිගන්න එපා. අන්න ඒ කතාවත් කියලා මම මේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්නම්. මෙම සඳහා මම ග්‍රන්ථ කිහිපයක් සහ නොයෙකුත් ගුරුවරුන්ගේ දැනුම එක්කාසු කරගෙන තියෙනවා මෙම විභීෂණ දෙවියන් සම්බන්ධව සාකච්ඡා කිරීමට. මේ විභීෂණ දෙවියන් ගැන කතා කරන්න යනකොට ඕගොල්ලන්ට කියන්න ඕනේ රාමායනය වෙන කොටස් කිහිපයක මම මේකට සම්බන්ධ කරලා තියෙනවා. ඔබ මේ විභීෂණ දෙවියන් ගැන යම්කිසි වැරදි මිත්‍යා මතවාදයක් තිබ්බනම් එවෙන් දුරලන්න. සිංහල නියම රාක්ෂ කුලයේ රාක්ෂ ලේවලින් සැදුණු යහපත් ප්‍රවිෂ්ඨ ධර්මිෂ්ඨ රජ කෙනෙක් වගේම බල සම්පන්න දෙවි කෙනෙක් තමයි මේ විභීෂණ දෙවියන් කියලා කියන්නේ. වැරදි මතවාදයක සිටියා නම් ඒ දුරලා ගන්න විභීෂණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ඔබ සෑම සියලු දෙනාටම ලැබෙත්වා කියලා මම එම මාතෘකාවට ඒ කියන්නේ විභීෂණ දෙවියන්ගේ කතා මාලාවට ප්‍රවිෂ්ඨ වෙන්නම්. විශ්වර ඍෂිවරයා හා කයිකෙසි කියන රාජකුමාරිකාව අතර විවාහ පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවන් 4 දෙනෙකු ඉපදුණා. අපි ඉස්සෙල්ලාම බලමු විශ්ව ඍෂිවරයා කියන්නේ කවුද කියලා. මෙයා බ්‍රාහ්මණ කුලයේ ඍෂිවරයෙක්. මෙතුමා ගොඩක් තාපස තුනෙන් යුතු ගුණධර්ම වලින් පරිපූර්ණ තාපත් යහපත් ඍෂිවරයෙක්. කයිකෙසි කියන රාජකුමාරිකාව මේ කයිකෙසි කියන වචනේ අරුතම රාක්ෂ කියන අර්ථය උද්දීපනය වීම. කොහොමරි මෙම රාජකුමාරිකාව රාක්ෂ කුලයේ කියලා කියනවා. සමහර ඇතැම් තැන්වලදී අසුරු කුලයේ කියලා සඳහන් වෙනවා. මෙම විශ්‍රව සහ කයිකෙසි කියන දෙදෙනාගේ විවාහපත් වීමේ අරමුණම යම්කිසි උපායක් වුණා. ඒ මොකද කිව්වොත් එහෙම කයිකෙසි කියන රාජකුමාරිකාවට උමනාවක් තිබුණා. තමන්ගේ පරපුරේ කියන්නේ රාක්ෂ පරපුරේ බලය තවත් වැඩි දියුණු කරගන්න. ඒ සඳහා විශ්ව ඍෂිවරයා සරණ පාවා ගැනීමට කයිකෙසි කියන රාජකුමාරිකාව තීරණය කළා. කොහොම හරි මෙම දෙදෙනාගේ විවාහයෙන් ප්‍රතිඵලයක් ලෙස මෙම දෙදෙනාටම දරුවන් 4 දෙනෙකු ඉපදුණා. රාවණ, කුම්භකර්ණ, විභීෂණ සහ ශුපර්ණක කියලා දරුවන් 4 දෙනෙක් මේ දෙදෙනාට දාව ඉපදුණා. රාවණ මෙයා තමයි වැඩිමහල් පුතා. මෙයා ඉපදෙනකොටම ඔලු 10ක් ඇතිව සමහර තැන්වලදී කියනවා ඔලු 7ක් ඇතිව ඉපදුණා කියලා. කොහොම හරි මෙයාගේ දැනුම සහ බලය මෙම ඔලු වලින් නිරූපණය වෙනවා. අවසානයේ ශ්‍රී ලංකාවේ රජු බවට පත්වන්නේ මෙම රාවණ රජු. කුම්භකර්ණ මෙයා තමයි දෙවැනි පුතා. මෙයා ගොඩක් විශාල ශරීරයක් තිබුණු බලගතු වීරයෙක්. සමහර තැන්වල සඳහන් වෙනවා රාවණ රජුරුවන් සතුව තිබුණු බලගතු ආයුධයක් තමයි මෙම කුම්භකර්ණ කියලා කියන්නේ කියලා. මෙයා ගොඩක්ම නිදින චරිතයක්. මාස 6ක් නිදාගෙන එක දවසක් ඇහැරන් ඉන්න බවත් සමහර තැන්වලදී සඳහන් වෙනවා. විභීෂණ අද කතාවේ මාතෘකාව වන්නේ මේ විභීෂණ දෙවියන්. ඒ නිසා මම මෙන්න විභීෂණ කියන පවුලේ 3 වෙනා ගැන පසුවට සාකච්ඡා කරන්න ඉඩ හසර සැලසෙනවා.
සුපර්ණක දේවිය. මෙයා තමයි පවුලේ සිටින බාලම දියණිය. මෙයා තමයි එකම දියණිය වන්නේ. රාමායනයේ සීතා දේවිය පැහැර ගැනීමේ සිදුවීමටත් මූලිකත්වම හේතුවක් වුණේ මෙම සුපර්ණක දේවියයි. ඒ මොකද කිව්වොත් එහෙම සුපර්ණක හා රාම ලක්ෂ්මන් අතර ඇති වූ විරසකය කියලා කියවෙනවා. තවත් කතාවලදී ඒ කියන්නේ විශේෂයෙන්ම උතුරු ඉන්දියානු කතාවල සඳහන් වෙනවා කාර හා දූෂාණ කියලා තවත් සහෝදරයෝ දෙන්නෙක් මෙම රාවණ, විභීෂණ, සුපර්ණක සහ කුම්භකර්ණ යන දරුවන්ට අමතරව සිටියා කියලා. එසේ නමුත් මෙම ඉහත සඳහන් කරපු ඒ කියන්නේ රාවණ, කුම්භකර්ණ, විභීෂණ සහ සුපර්ණක කියන හතර දෙනා තමයි විශ්‍රව සහ කයිකෙසි කියන රාජකුමාරිකාවට උපන් දරුවන් හතර දෙනා විදිහට බොහොමයක් අය පිළිගන්නවා. අපි දැන් අපේ මාතෘකාවට විභීෂණ දෙවියෝ. විභීෂණ කියන්නේ ලංකාවේ හා ඉන්දු පුරාණ කතාවල ගොඩාක් වැදගත් චරිතයක්. මෙයා ගොඩාක් ධාර්මික කෙනෙක්. රාවණ රජු සීතාව පැහැර ගන්න විටදී ඒ වරදක් බව විභීෂණ දෙවියෝ තම වැඩිමහල් සහෝදරයා වූ රාවණාට ප්‍රකාශ කරා. ඒ විතරක් නෙවෙයි ඒට විරුද්ධත්වයද පළ කරා. පසු විභීෂණ රාමාට එකතු වී අසාධාරණ වෙනුවෙන් පෙනී සිටියා. රාවණ රජු පරාජයට පත් කළාට පසු රාමා විසින් ලංකාවේ විභීෂණ දෙවියන් රජ කළ වූ බවද සඳහන් වෙනවා. මෙම දෙවියන්ගේ ප්‍රධාන දේවාලය පිහිටා තිබෙන්නේ කැලණිය රජමහා විහාර භූමියේ. කැලණි විහාර මතු පරපුරට ආරක්ෂා කිරීමේ වගකීම මෙම විභීෂණ දෙවියන් විසින් සිදු කරන බව පිළිගන්නා කරුණක්. ඊට අමතරව මෙම විභීෂණ දෙවියන් සතරවරන් දෙවියන්ගෙන් එක්කයි ලෙසද පිළිගන්නා කරුණක්. බටහිර දෙසට දිවස් බලා විභීෂණ දෙවියන් ශරීර වර්ණ නිල් පැහැයෙන් දීප්තිමත්ව අලංකාර තුරංගු පිට වහනය කරගෙන විභීෂණ දෙවියන් ඉතාමත් බල සම්පන්නව තමන්ගේ අනසක පතිර පවතිනවා බවට විශ්වාස කරන කරුණක්. මෙම දෙවියන්ගේ අතෙහි කඩුවක් දක්නට තියෙන ඇතැම් අවස්ථාවල දුන්නක්, තවත් අවස්ථාවලදී මුහුරක් වැනි ආභරණ දරා සිටිනවා. රාවණ රජු සීතා දේවිය පැහැර ආවාට පසුව මෙය වරදක් බව විභීෂණ දෙවියන් රාවණාට ප්‍රකාශ කළා. විභීෂණ කීපවරක්ම උපදෙස් දුන්නා. රාවණ සීතා දේවිය නැවත රාමා ළඟට යවන්න නැතිනම් පරදරෙන් ඉන්න වෙයි කියලා. නමුත් රාවණ රජුට තිබූ අසීමිත බලය හේතුවෙන් විභීෂණ දෙවියන් කිව කිසි දෙයක් පිළිගත්තේ නැහැ. රාවණ රජු විභීෂණ පසුව නිඳා කරා විභීෂණට. ඒ විතරක් නෙමෙයි විභීෂණව තමාගේ රාජධානිය පිටමන් කරන්න තීරණය කළා. මෙන්න මේ නිසා නෙවෙයි හැබැයි විභීෂණ දෙවියන් රාමයට උදව් කරන්න තීරණය කළේ. මේ රාමයට උදව් කරන්න තීරණය කළ විභීෂණ දෙවියන් අසාධාරණය පරදා සාධාරණය උදාපත් කිරීමේ උදාර චේතනාව පෙරදරි කරගෙන රාමයට කොහොමද උදව් කරේ? රාම හා රාවණ යුද්ධයේදී මෙම විදිහට විභීෂණ දෙවියන් රාමයට උදව් කළා තියෙනවා. ඒ කොහොමද කිව්වොත් එහෙම ලංකාවේ භූගෝලීය පිහිටීම කොහොමද? ලංකාවේ රාවණාගේ බලකොටු සහ සැලසුම් යුද ක්‍රියාවලිය ගැන කොහොමද තිබුණේ කියලා මේ සියලුම රහස් විභීෂණ දෙවියන් රාමයට පැවසුවා. රාවණාගේ සහෝදරයා වන කුම්භකර්ණ හා රාවණාගේ පුත්‍රයා වූ ඉන්ද්‍රජිත්ව පරාජය කිරීමට කළ යුතු උපදෙස් රාමයට විභීෂණ දෙවියන් පහදා දුන්නා. කොටින්ම කිව්වොත් එහෙම විභීෂණ දෙවියන් නොසිටින රාවණාව කිසිදාම රාමයට පරදන්න හැකියාවක් තිබුණේ නැහැ. රාවණට තිබුණු විශේෂ බයක් නිසා රාවණාව මරණ එක ලේසි පහසු වුණේ නම් නැහැ. රාවණාගේ එක් හිසක් විනාශ කරනකොට ආයමත් ඉපදෙනවා කියලා සඳහන් වෙනවා. රාමායනයේ තමයි මේ සඳහන් වෙන්නේ. ඒ මොකද කිව්වොත් මහා බ්‍රහ්මයාගෙන් වරමක් ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ නිසා රාවණාව මරණ ලේසි වුණේ නැහැ. මේ බලය නිසා මාසයක් යුද්ධ කළ විනාශ කරන්න නම් බැරි වුණා මේ රාවණාව. කොහොම හරි මෙම අමුතුම බලය ගැන දන්නේ රාවණාගේ සහෝදරයා වුණු විභීෂණ දෙවියන්. පසු විභීෂණ දෙවියන් රාමයට මෙන්න මෙහෙම කිව්වා. රාමා, ඔයා පොතේ රාවණාගේ හිස් කපලා විනාශ කරන්න හැදුවත් ඒක ප්‍රයෝජනයක් නැහැ, වැඩක් නැහැ. රාවණාගේ ප්‍රාණ ශක්තිය තියෙන්නේ රාවණාගේ නාභියේ. මේ නිසා ප්‍රහාරය එතනට දියත් කරන්න කියලා විභීෂණ දෙවියන් රාමයට ප්‍රකාශ කළා. අවසාන ප්‍රහාරය මෙන්න මේ විදිහට දියත් කළා. මේ දැනගතට පසු රාවණා රජුට
ප්‍රහාර එල්ල කිරීමට රාමා තමාට තිබුණු බලගතුම හස්ත ශක්තිය පාවිච්චි කළා. පසුව රාවණ රජුගේ නාභියට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු රාවණාට තිබූ බලය විනාශ වෙලා මරණය උදාපත් වුණා. පසුව ලංකාවේ රජකම විභීෂණ දෙවියන්ට අතටපත් වුණා. ධාර්මිකව ශ්‍රී ලංකාව පාලනය කළ බව සඳහන් වෙනවා. මෙම දෙවියන් කැලණි ප්‍රදේශයේ බලය අංශක පතුරවනවා හා ලෝක සත්‍යයට සිත කරනවා යන සඳහන් වෙනවා. මෙම දෙවියන් රාක්ෂස කුලයෙන් දෙවි කෙනෙක් ලෙස සඳහන් වෙනවා. විශේෂයෙන්ම ආරක්ෂාවන් සිදු කිරීම, ලෙඩ රෝග වසංගත ආදී සුවපත් කිරීම, යුද්ධ ආදී ජයග්‍රහණාත්මක කර දීම, නඩු හබා ආදීදී සාධාරණත්වයෙන් පිරී සිටීම වැනි දේවල් වලට මෙම දෙවියන් ඉතාමත්ම ප්‍රසිද්ධ බව පිළිගන්නා කරුණක්. ගෞතම බුදුන් වහන්සේ කැලණියට වැඩම වීමටත් පෙර සිටම කැලණි ප්‍රදේශය අනසක පතුරුවා ධාර්මිකව පාලනය කළ බව සඳහන් වෙනවා. කෝට්ටේ රාජධානී සමයේ සැලෙහි සංදේශයේ මෙම විභීෂණ දෙවියන් ගැන නොයෙක් කවි ගායනා ඇතුළත් වී තිබෙනවා. කැලණි විහෙර හා විභීෂණ දේවාලය මෙකල ගොඩක් ප්‍රබලව තිබුණා. මෙම සංදේශ කාර්ය ගැන දැන් සාකච්ඡා කරමු. සැලෙහිණ සංදේශයේ විභීෂණ දේව වර්ණනාව කොටගමුවේ ශ්‍රී ලාවල හිමියන් විභීෂණ දෙවියන්ගේ තේජස සහ කැලණි දේවාලය ඇති උදාරත්වය මෙසේ කවියට නගා තිබෙනවා. 97 වෙනි කවියේ මෙන්න මේ විදිහට දෙවියන්ගේ රූප ස්වභාව සඳහන් වෙනවා. පුලස්ති කුල නත මිනි මේවුල මිනි බරණ පැවස්ති පහනින් නිල් මිනි රැසින් සතතන විබස්ති දෙව් රදු බලු සඳ ලාක සතතන විබස්ති වන ඍෂි තුඩදී කියනු ඉවවත. තේරුම තමයි පුලස්ති ඍෂි වශයෙන් පැවතෙන මිනි ආභරණ වලින් සැරසුණු විභීෂණ දෙවි රජාණන්ගේ ශරීරයෙන් විහිදෙන මේ මැණික් වැනි රැස් දහරාවන් දැක ගන්නට ලැබෙන ඒ ලස්සන කටින් කියන්නේම කරන්න බැරි තරම් අපූර්වයි කියලා. තවත් කවියක, ඒ කියන්නේ 98 වෙනි කවියේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ලෝකයේ රකින්න බලය මෙන්න මේ විභීෂණ දෙවියන් සතුව තිබුණායි කියලා. සදා පින් පතිර ලොව රක්නා නිති නොලිය බඩාසුන් යසස තල හස කෙල නොලගිය උදාසුන් සිරි මතලක හිමිය දෙලිය ඉදාසුන් සිරි බලු සඳ දෙවි රදලිය. මේකේ තේරුම තමයි හැමදාම පින් පතුරුවමින් වෙහසක් නැතුව ලෝකයේ රකින්න මුළු ලෝකයේ පුරා පැවතුණු කීර්තියක් ඇති ලක් පොළොවට අධිපති වූ විභීෂණ දෙවි රජාණන් භක්තියෙන් දැක බලා ගන්න කියලා. පෙරළිගිනි සංදේශයේ විභීෂණ දෙවියන් හඳුන්වන්නේ ධර්මිෂ්ඨ පාලකයෙක් විදියට. රාවණ රජු වැරදි මඟ යද්දි පවා විභීෂණ දෙවියන් යුක්තිය වෙනුවෙන් පෙනී සිටින නිසා කෝට්ට යුගයේ මිනිසුන් එතුමාව සැලකුව යුක්තිය ඉටු කරන ශ්‍රේෂ්ඨ දෙවියෙක් විදිහට. ඒ වගේම මෙම විභීෂණ දෙවියන් සඳහා විශේෂ කන්නලව් කිහිපයක්ම දක්නට තියෙනවා. ඉතින් ඔබලාගේ වැඩි දැන ගැනීම සහ ප්‍රයෝජනෙයි තකා මම හිතුවා ඕගොල්ලොන්ට මේ විභීෂණ දෙවියන්ගේ කෙටි කන්නලව්වක් මේ සමගම ඉදිරිපත් කරොත් හොඳයි කියලා. දෙදවරන් පස්වාන් දාසකට දිව්‍ය ඥාන වරන් ලැබ ශ්‍රී භූතියට පත් වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විභීෂණ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ශ්‍රී ලංකා දීපයේ කීර්ති දරා පතුරවා යුක්තියෙන් ජය ලබා අයුක්තියට බෙට දෙමින් දුදන බල බිඳලමින් සුදනන්ට සෙත දෙවා මිශ්‍රිලක අගරජයේ දස රාජ ධර්මයෙන් රටදේ ආදරයෙන් දනන් සිත් සනසමින් රුද වීරය ඇතිව අසුර වංශෝද්භූත කැලණි විහෙරවාසයට කැලණි ගංගාවට මණික් පුටුවට අයි දිග්ගුහිත වූ නීල වර්ණ ශ්‍රී දේහකින් බබලන තුරංග වාහනාරූඪ යාතින්න දිවස් කරුණාකරවට වාසය කරන්නා උතුම් ශ්‍රීමත් විභීෂණ දේවී මහා රාජෝත්තමයන් මාංශමායතුළු මාගේ ලෙයින් පැවතෙන අංශවලට හෝ ඒට සම්බන්ධ අංශවලට හෝ වැලී වැලදී එන්නා වූ දේව දෝෂ වින දෝෂ ඇස්වා කටවහ දෝෂ නියම් දෝෂ වාපි සෙම්යාදී තුන් දොසින් නැගෙන්නා වූ දෝෂ ග්‍රහ උපද්දව මතු මතවන්නා වූ මාර්ග බාධක ජම පින්න ඒ රාෂ්ට්‍ර කහදී දෝෂ කාන්ත කාර්යයන්ගෙන් වෙතොත් ඒ සියල්ල දුරුකොට සැපත සුවේ ශාන්තිය අත්කරදී පිනට පිහිට වී පින් ගන්නාසේ කාඹ කීර්ති
ආස්වාන්දාසකර ආයුබෝ ආයුබෝ ආයුරක්ෂායු බෝ